හලෝ ළමයි ඔන්න අද අපි යනවා ලංකාවේ ශ්‍රී ලංකාවේ තේ කෞතුකාගාරය බලන්න තමයි යන්නේ. ඔන්න මුලින්ම අපි ඇවිදගෙන යනවා පළවෙනි තට්ටුව. මේකේ තට්ටු 4ක් තියෙනවා. තට්ටු 4ෙන් ඔන්න පළවෙනි තට්ටුව තමයි ඔය තියෙන්නේ. ඔයාලට පේන්න තියෙන්නේ විවිධ තේ හදන මැෂින්ස් තියෙනවා. ඒ මැෂින් වලින් තේ හදන හැටි තමයි ඒ කියන්නේ තේ හදාගන්න භාවිත කරන උපකරණ තමයි ඔය ඔයාලට දැන් පේන්න තියෙන්නේ. විවිධ උපකරණ තියෙනවා. මේව ගැන වැඩි විස්තර කියන්නම් දන්නේ නැහැ. මේක වල ගහලා තියෙනවා. ඒ වලින් තමයි අපි ඉගෙන ගත්තේ. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ මොනවද වෙන්නේ කියලා. මෙන්න මේ මැෂින් එක මේක තමයි පොළවේ තියෙන පොළවේ පස් මට්ටම චෙක් කරගන්න එකක්. ඒතකොට මේ වගේ දේවල් විවිධ උපකරණ තියෙනවා. කැපුම් කෙටුම් උපකරණ කෞතුකාගාරේ. ඉතින් ඔන්න මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ දෙවනි තට්ටුවට. දෙවනි තට්ටුවේ විවිධාකාර මැෂින් තියෙනවා. මේ හැම එකක්ම තේ හදන මැෂින්. තේ කොළ කඩලා ගෙනත් දැම්මට පස්සේ මේවට දාලා තමයි අබර්ලා අරගෙන විවිධ වර්ගයේ තේ හදන්නේ. ග්‍රීන් ටී තියෙනවා, බ්ලැක් ටී තියෙනවා. එතකොට තේ වර්ග ගොඩක් තියෙනවනේ. එතකොට අන්න ඒ විදිහේ ඒවා හදන්නේ ඒ මැෂින්ස් වලට දාලා තමයි. මෙතන නම් මේ තියෙන්නේ එක එක විවිධ උපකරණ වගේක්. මේ ඔය පොළව පස් හදා ගන්න, එතකොට බීම් කොටා ගන්න ඒ පාවිච්චි කරපු උපකරණ කීපයක්. එතකොට මෙතනත් තියෙන මේ වගේ කීපයක්ම තමයි විවිධ කපන කොටන උපකරණ. මෙන්න මේවා ඒ කට්ටිය හදලා තියෙනවා පොඩි දල රූප සටහනක් මැෂින් දාලා පොඩි මැෂින් දාලා අපිට බලන්න මෙන්න මේ කැරකෙන එක තමයි. මෙන්න මේකෙන් තමයි තේ කුල අපි කඩලා ගෙනල්ලා දැම්මට පස්සේ වේලලා ඉවර වෙලා මෙන්න මේ කැරකෙන මැෂින් එකට තමයි දාන්නේ. ඒකට දැම්මට පස්සේ ඒකෙන් කුඩු වෙලා ඇවිල්ලා ඉවරලා වෙන මෙලීලාවට පස්සේ මෙන්න මේ හලන යන්ත්‍රයට දානවා. ඒකට දාලා ඉවරලා එකෙන් අපි හොඳට හලා ගන්නවා. මේ හලන කුඩු වලින් තමයි අන්න ඒ එන ටික තමයි අපි තේ කුඩු වෙනකොට ගන්නෙ. එතකොට එතනින් විවිධ තේ කුඩු ගන්න පුළුවන්. එතනින් ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කබඩ්ස් තියෙනවා. මේ කබඩ්ස් වලට එක එක වර්ගයේ තේ කුඩු දානවා. එතකොට A B C D කියලා ගත්තාම මේ විදිහට ඒ කට්ටිය පිළිවෙලට තේ කුඩු ඇසුරුම් කරගෙන යනවා. තේ කොළ නෙමෙයි තේ කුඩු ඇසුරුම් කරගෙන යනවා. මේ තියෙන්නේ තේ හදන මැෂින් එකක්. මේ අතින් හලන යන්ත්‍රයක් තියෙන මේ අත්වලින් මෙතන තමයි ලංකාවේ හදන සම්පූර්ණම තේ දැනට ලංකාවේ හදන සම්පූර්ණම තේ කොළ වර්ග කීපය තමයි ඔය පේන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒවා ඉස්රුම් කරලා ලස්සනට ඉස්රුම් කරලා හරි පරිස්සමට තියලා තියෙනවා. තේ උපන් කාලේ ඉඳන් ඒ කියන්නේ තේ හදන්න ගත්ත කාලේ ඉඳන් ඔය අපේ රටේ නිෂ්පාදනය කරන තේ වර්ග කීපයක් තමයි දැනට ඔයාලට පේන්න තියෙන. ඔය තියෙන එක එක ග්‍රේඩ්ස් වලින් තියෙනවා. අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ විවිධ රටවල් වල තේ බොන්න භාවිතා කරපු තේ උපකරණ, තේ බොන උපකරණ, තේ පෝච්චි. එතකොට ඔය ඒ විදිහේ උපකරණ මේ විවිධ රටවල් වලින් හම්බෙච්ච පිංගන්න මේ විදිහේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තේ ගැන විවිධ පරීක්ෂණ කරන අයට පරීක්ෂණයක් කරලා ඉවරලා ඒ දේවල් බලා ගන්න තැනක් තමයි මේ තියෙන. විවිධ මැෂින් තියෙනවා. ඒවට දාලා කට්ටිය විවිධ පරීක්ෂණ කරනවා. මේ විදිහේ දේවල් මැෂින් කීපයක් තමයි ඔයාලට ඔය දැනට පේන්න තියෙන්නේ. අපි දැන් ඔහොම යනවා. එහෙනම් මේ ඉන්නේ අපි තුන්වෙනි තට්ටුවේ. එතකොට මෙතන තියෙනවා ඒ කාලේ භාවිතා කරපු දුරකථන, එතකොට තේ පෝච්චි, ඒ විදිහේ කීපයක් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි පොඩි විශේෂත්වයක් තියෙන්නේ. අපි තේ කුල ගහෙන් කඩලා අරගෙන ආවට පස්සේ අවසානම තට්ටුවේ තියෙන දේ තමයි මෙන්න මේක. ආවට පස්සේ වලට පේනවද මෙන්න මේවා පොඩි රාක්ක වගේ හදලා තියෙන්නේ. අන්නේ රාක්ක වගේ තියෙන ඒවට තමයි තේ කුල ඒ කට්ටිය කඩාගෙන ආවට පස්සේ ඇසුරුම් කරන්නේ. පිළිවෙලට ඇසුරුම් කරලා මේවා ෆෑන් දාලා වේලෙනවා. ඔයාලට පෙන්නන්නම් ෆෑන් එකක්. එතකොට මේ තේ කුල ඇසුරුම් කරලි වල අවුවෙන මේ වේලන්නේ මෙන්න මේ ෆෑන් දාලා ඒ වල තියෙන සම්පූර්ණයෙන්ම ජලය ඉවත් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම තේ කොලේ තියෙන ජලය ඉවත් වෙනකම් ෆෑන් දාලා ඒක මද සුළඟි වේලනවා. අවුවේ දාන්නේ. එතකොට ඒකේ තියෙන ගුණාත්මක භාවය විදිහටම රැඳෙන්න ඕන නිසා තමයි මේ කට්ටිය විදිහට එහෙම වේලන්නේ. ඒ වගේම මෙතන පේන්න තියෙන්නේ ඒක ඉස්සල පාවිච්චි කරපු දුරකථන කීපයක් තමයි. ඉතින් ඔන්න මෙතනක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් විදිහේ ෆෑන් එකක්. මෙතන ඇසුරුම් කරපු තැනක්. ඉතින් මේ ඇසුරුම් කරපු තැන මේ කට්ටිය මේ විදිහට ඒ කට්ටියගේ විස්තර දාලා තියෙනවා. කෞතුකාගාරය ගැන හැඳින්වීමක් තමයි අවසානට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට වෙදලි වෙරලා
එක එක කාල පරාසවරණවලදී සහ මේ තාක් වෙන දුරට එනකම් තේ කොළ ගැන සම්පූර්ණ විස්තරයක් තමයි මෙන්න මේ තට්ටුවේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගියොත් කෞතුකාගාරයක් නේ තියෙන්නේ. කෞතුකාගාරේ හැම විස්තරයක්ම තියෙන ඕන්න බලන්න පුළුවන්. ඉතාමත් වටිනා අපේ රටට දැයට තියෙන ලොකුම සම්පතක් තමයි ඉතින් මේ තියෙන්නේ ලංකාවේ තියෙන මං හිතන්නේ තේ කෞතුකාගාර වලින් ගත්තාම පළවෙනි තේ කෞතුකාගාරය වෙන්න ඕනේ. ඉතින් මේ කට්ටිය මෙයාලා නොමිලේ තේකුත් දෙන ඕන්න මෙතන තියෙන ඔයාලට පේනවා විවිධ තේ මට්ටමේ අපි මොන ලංකාවේ දැනට තියෙන තේ අපි අපේ වෙළඳ පොලේ තියෙන තේ එකේ ඉඳන් සාමාන්‍යයෙන් පිටරට යවන තේ එකට යනකම්ම ඔන්න මෙතන ඔයාලා කට්ටියට සාම්පලයකොත් එක්ක තේ කොළ තේ කුඩු ඒ විදිහට බලා ගන්න ඔන්න අවස්ථාව තියෙනවා. මෙතනට ආවොත් තමයි අවස්ථාව ඔයාලට හම්බෙන්නේ. ඉතින් එන්න ඇවිත් මේ වගේ වටිනා කියන තැනක් හරි පරිස්සමින් බලා ගන්න. ඇවිත් නරඹන්න පුළුවන් අවස්ථාව තියෙනවා. කඩලා බිඳලා දාන්න එපා. විදිහට ඇවිත් බලන්න අවස්ථාව තියෙනවා. ඔන්න කිසිම බලපෑමක් නැහැ අපිට අපේ නිදහසේ කෞතුකාගාරේ ඒ වටිනාකම තියාගෙන අපිට මෙතන ලස්සනට නරඹලා යන්න පුළුවන්. ඒ අවස්ථාව මේ කට්ටිය උදා කරලා දීලා තියෙනවා. ඒක ඉතින් ඔන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම විශේෂත්වය. අපිට අපේ නිදහසේ ඔන්න බලන්න පුළුවන්. ඔන්න අපි ඇවිල්ලා තියෙන අවසාන තට්ටුවට මෙතනින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. බලාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් නොමිලේ තේ එකක් බොන්න අවස්ථාව තියෙන. ඒ වගේම තමයි මෙතන ඔයාලට හොඳම තේ කොළ වර්ග මිලදී අරගන්නත් අවස්ථාව තියෙනවා. විශේෂ ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මිලදී අරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න අවසානෙට ඔන්න ඒ රසම රස තේකේ රසත් ඔයාලට බලලා මෙතනින් ඔන්න ලස්සනට යන්න අවස්ථාව තියෙනවා. නුවර එනවා නම් ඉතින් අමතක කරන්න එපා. ඇවිත් බලන්න ලංකාවේ තේ පළවෙනි තේ කෞතුකාගාරයේ ඇවිත් නරඹන්න ඒ අසිරිය විඳ ගන්න.